හරි අයවා එතකොට අද ඔයගොල්ලෝ ඉස්සලා තියෙනවා පරිමාව හා ධාරිතාව පාඩමේ ඔයගොල්ලෝ අමාරුයි කියන කාරණා. හරි. එතකොට මේකේ දැන් ඔයගොල්ලෝ දන්නවා ගණකයක හෝ ගණකාභයක දුන්නාම ඒකේ පරිමාව හොයන්නේ කොහොමද? පරිමාව හොයන්නේ දිග ගුණ කරනවා පළල ගුණ කරනවා උසනේ. හරි. එතන මේකෙන් ලැබෙන පරිමාව. මොකක්ද? දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස. හරිද? ඊළඟට අපි ධාරිතාව ගැන කතා කරන්නේ. ධාරිතාව කියන්නේ මොකක් කරු වාජනයකට අල්ලන්න පුළුවන් උපරිම ද්‍රව ප්‍රමාණය. හරිද? එතකොට එතනදී අපි මෙන්න මේ සම්බන්ධතාවයක් ගන්නවා. එක ඝන සෙන්ටිමීටරයක් සමාන 1 මිලිමීටරයක්. එක ඝන සෙන්ටිමීටරයක් සමාන වෙනවා 1 මිලිමීටරයක. එතකොට තව සම්බන්ධතාවයක් ගන්නවා මෙතනදී. එක ඝන මීටරයක් සමානයි මීටර 1000 කියන. එක ඝන මීටරයක් කියන්නේ ලීටර් 1000 කියන. ඉතින් ඔය වගේ සම්බන්ධතා දෙකක් අපි ගන්නවා මේ පාඩමේ පරිමාව හා ධාරිතාව සම්බන්ධ. ඉතින් ඔන්න ඔය ටික ඔළුවේ තියාගෙන අපි යමු මේ ගාන. මෙතනදී කියන්නේ දැන් වාදනයක් තියනවලු ගණකාව හැඩදී පතුලේ දිග 4යි පළල 5යි මේ දෙක මාර්ගයට ගැටලුවන්න. හරි. ඕන පතුලේ දිග පළල තියෙන 4යි 5යි. වෙලා තියෙනවලු මේකට දානවලු මිලිලීටර 600. එන් ආනවා මිලිලීටර 600ක ද්‍රව ප්‍රමාණය මේ වාජනයේට දැම්මාම මේ වාජනයේ ඉහළ නගින උස කීයද? මිලිලීටර 600ක ප්‍රමාණයක් මේකට දැම්මාම මේකෙම ඉහළ නගින උස කීයද? ඕක තමයි ගොඩාක් පරිමාධාරිත ගණන් වල අපිට අන්තිමට. හරිද? එතකොට අපි දැන් දන්නේ උස කීයද කියලා. කොච්චර උසක් නගිනවද අපි දන්නේ. අපි නගින උස හිතමු නම h කියලා. h. හරිද? මේ උස අපි කිව්වේ මෙන්න මේ ගානේ නගිනවා කියලා මේ ගානේ නැගලා ඉවරයි. හරිද? ඒතර මෙන්න මේ ඉහළ නගින උස අපි හිතමු h. ඒතර අන්න ඒ h ප්‍රමාණයක තියෙන ජල පරිමාව. මෙන්න මේ ප්‍රමාණයක තියෙන ජල පරිමාව වෙන්න ඕනනේ මේකට. මොකද මේ ටික දැම්මම නේ මේක උසට යන්නේ. ඒතර මේ පරිමාව තමයි මේක. හරිද? එහෙනම් අපි මෙන්න මේ තියෙන පරිමාවනේ ගන්න සෙන්ටිමීටර කරගන්න. මේ තියෙන ද්‍රව ප්‍රමාණය පරිමාණ අනුග. අපි සම්බන්ධ පිළිගන්න ඕන. ඒක ඝන සෙන්ටිමීටර කියන්නේ මිලිලීටර. ඒකින්ද පරිමාව වෙන්නේ ජල පරිමාව. මුළු පරිමාව නෙවෙයි ජල පරිමාව. වෙන්නේ 600යි ඝන සෙන්ටිමීටර. කියද 600 ඝන සෙන්ටිමීටර. අන්නේ 600 සමාන වෙන්න ඕන නේද? මේකේ දිගවර පළලවර උස. මොකද මේ වයසින් පරිමාණයවත් වෙන්නේ දිගවර පළලවර උසට සමාන වෙන්න ඕන. මෙන්න මේ 600. එහෙනම් අපි 600ට සමාන කරලා සමීකරණයට දාන්න. 600 සමානයි දිගවර පළලවර උස. 4යි වර 5 වර උස කියන්නේ h සමානයි 600 කියලා එනවා. 4 වර පහ 20යි 20යි h සමානයි 600. අන්න අපිට සමීකරණයක් ආවා. 20යි h සමානයි 600යි කියලා. හරිද? ඊළඟට තියෙන්නේ වාට මේ දෙපැත්තම 20න් මෙතන දාන්න. සමීකරණයක් විසඳන විදියට. උත්තරේ එනවා කීයද? බිඳුව බිඳුව කවන්න 62කින් බෙදන්න 30යි. අන්න වෙනවා h සමානයි 30යි. එහෙනම් මේ ජල කඳ කොතන උසකට නගිනවද? සෙන්ටිමීටර 30ක් උසට නගිනවා. හරි ඉතින් පරිමාණ ධාරිතාව පාඩමේදී අමාරු කොටසක් විදිහට ඔයගොල්ලන්ට කතා ගන්න තියෙන ඔය කොටස. අනිත් ඒවාදී පරිමාණ හොයන්න, ඒක සමාන කරලා ධාරිතාව හොයන්න. ඊළඟට ලීටර වලින් දෙන ටික මිලිලීටර කරගන්න. හරි. ලීටර වලින් මාක් කරලා දීලා තිබුණොත් අපි උදාහරණයක් විදිහට මෙන්න මේ විදිහට මේ ගන්න හදා ගන්න ඕනේ. ඊළඟට අපි දැන් වාට දෙනවා මේ වාජනීය දාන ගාන ලීටර 1.2.5 කියලා.
ඉතින් මෙතන ලීටර් තියෙන්නේ. හරිද? අපි එන අනිවාර්යයෙන්ම මේක මිලිලීටර වලට පත් කරගන්න. මිලිලීටර වලට පත් කරලා නම් මේක 0.2.5. අපි දන්නවා ලීටර එකක් ගැන මිලිලීටර 10යි. 10 ගුණ කරන්න ඔයාලට එනවා 1250යි මිලිලීටර. ඊට පස්සේ මම අර කියන්නේ මුලින් ගාන වගේම තමයි මේක ඝන සෙන්ටිමීටර කරගන්න, පරිමාණ සමාන කරන්න, දිග පළල හරි උස හරි ගන්න නැති එකක් තියෙනව නැත්නම් දාගෙන x අනුව දාලා සමීකරණය පොඩි දාලා හරි මොනවා හරි ගැළවි දිනවනවා නම් කමෙන්ට් එක දාන්න.